අයිබෝවන් සුබ දවසක් ඔයාලා හැමෝටම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වැටකොළු වගාවෙන් අපිට හම්බ වෙන වෙනත් වගාවල් වලට සාපේක්ෂව අපිට හම්බ වෙන ප්‍රතිලාභ මොනවද? වැටකොළු වගාවෙන් අපිට කොයි වගේ දියුණුවක් අත් කරගන්න පුළුවන්ද කියන එක ගැන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මගේ channel එක subscribe කරලා නැතිනම් මගේ channel එක subscribe කරලා මේ වගේ වීඩියෝ තවත් මගෙත් එක්ක බලන්න එකතු වෙන්න කියලා ආදරෙන් මම පුංචි ඉල්ලීමක් කරනවා. ඉතින් යාළුවනේ අපිට අපේ දියුණුව ඉක්මනින්ම ළඟා කරගන්න පුළුවන් වගාවක් තමයි වැටකොළු වගාව කියලා කියන්නේ. ඇත්තටම ඒකට හේතු ගොඩාක් තියෙනවා. බැලු බැලමුට අපිට කියන්න පුළුවන් වැටකොළු වගාව ගොඩක් අමාරුයි. ඒකේ ගොඩක් කරන්න වැඩ තියෙනවා, මැස්සක් හදන්න ඕනි ඕනම කෙනෙක්ට ඒක හිතෙන්න පුළුවන්. ඒ සාමාන්‍ය වැටකොළු වගාව තුල අත්දැකීම් තියෙන කෙනෙක් විදිහට මම ඔයාලට යෝජනා කරනවා ඇත්තට වැටකොළු වගාව යම් තරමක පටන් ගන්න ආරම්භයේදී යම් තරමක අසීරුතාවයක් තිබුණත් ඒකින් අපිට ගොඩාක් ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් කියන එක ගැන. ඇත්තටම සාමාන්‍ය වැටකොළු වගාවක් අපි මාකට් එක ඉලක්ක කරලා මුදල් ලිපීම ඉලක්ක කරලා කරනවා නම් සාමාන්‍යයෙන් අපි ඇත්තටම හිතවන්න ඕන හයිබ්‍රිඩ් බීජ දෙමුහුම් බීජ. සාමාන්‍ය වෙළඳපොළ මිල 7500ත් 7000ත් අතර වගේ වෙනවා මේ දෙමුහුම් හයිබ්‍රිඩ් බීජ ග්‍රෑම් 100ක පැකට්ටුවක්. සාමාන්‍යයෙන් ගොඩාක් ඉල්ලුම තියෙන ඒ වගේම හිතවන්න සුදුසු හොඳ ප්‍රභේද දෙකක් තමයි නාගා සහ නදී කියන වැටකොළු ප්‍රභේද දෙක. ඉතින් අපි නම් ගොඩාක් වගා කරන්නේ නදී කියන වැටකොළු ප්‍රභේදය. ඉතින් ඇත්තටම වැටකොළු වගාව තුල අවුරුදු 5ක 6ක පමණ අත්දැකීම් තියෙන කෙනෙක් විදිහට ඇත්තටම වැටකොළු වගාව අපේ ජීවිතවලට කොයිතරම් බලපෑමක් කරනවද කියන එක මම හොඳටම දන්නවා. ඉතින් මේ වැටකොළු වගාව සාමාන්‍යයෙන් වෙන වගාවලට සාපේක්ෂව තවත් එක සුවිශේෂීතාවයක් තමයි සමහර භෝගවල අස්වැන්න ඇත්තටම අපිට ගන්න දින 60ත් 70ත් ඒ කියන්නේ මාස දෙකක් දෙකමාරත් අතර වගේ කාලයක් යනවනේ. මේ වැටකොළු වගාව තුළ තියෙන විශේෂත්වයක් තමයි අපිට සාමාන්‍යයෙන් වැටකොළු බීජයක් සිටෙවුවට පස්සේ දින 45ත් 50ත් අතර කියන්නේ මාස එකමාරක් වගේ ඇතුළත අපිට මේ වගේ අස්වැන්න ලැබෙන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි අපිට අස්වැන්න ලැබෙන්න පටන් ගත්තට පස්සේ ඒ අස්වැන්නම අපිට මාස දෙකමාරක විතර කාලයක් අපිට ලබා ගන්න පුළුවන්. ඒකත් අද දැන් කැපුවොත් තවත් දවස් දෙකකින් ආයෙ කපන්න තරම් පළදාවක් අපිට ගන්න පුළුවන් වගාවක් තමයි මේ වැටකොළු වගාව කියලා කියන්නේ. ඉතින් ඇත්තටම පුංචි ඉඩකඩක් හරි තියෙනවා නම් එක පැකට්ටුවකින් හරි අපිට පටන් ගන්න පුළුවන්. ඇත්තටම එක පැකට්ටුවක් හිටෙව්වොත් අපි එක පැකට්ටුවක් වගා කරලා හරියට ඒකට නඩත්තු කරොත් අනිවාර්යයෙන්ම අපිට ලක්ෂ එකමාරක වගේ ඉන්කම් එකකට යන්න පුළුවන්. ඇත්තටම වෙනත් වගාවලට සාපේක්ෂව සමහර අවස්ථාවල අපි වගා කරාට ඇත්තටම වෙළඳපොළ මිලක් නැහැ. හැබැයි අපි තව අනිවාර්යයෙන්ම එක කරුණක් මතක තියාගන්න සිද්ධ වෙනවා. ඒක තමයි සාමාන්‍යයෙන් වැටකොළු මිල. වෙළඳපොලේ ඉහළ පහළ යන අවස්ථා තියෙනවා. වැටකොළු මිල පමණක් නෙවෙයි සෑම එළවලුවකම සෑම භාණ්ඩයකම මිල වෙළඳපොළ ඉහළ පහළ යනවා. ඉතින් මගේ අත්දැකීමේ හැටියට වැටකොළු මිලත් එක එක අවදිවල ඉහළ පහළ යනවා. සාමාන්‍යයෙන් වැටකොළු වල මිල රුපියල් 300 400 අතර වගේ පවතින කාල පරාස දෙකක් අපිට අවුරුද්දක් තුල හමු වෙනවා. ඒක තමයි අප්‍රේල් වලින් පස්සේ. අප්‍රේල් වලින් පස්සේ මාස දෙකක විතර කාලයක් සාමාන්‍යයෙන් වැටකොළු වල මිල 300ත් 400ත් වගේ අතර කාලයක ඒ මිල අතර මිල පරාසය අතර පවතිනවා. මේ අප්‍රේල් වලින් පස්සේ කියන්නේ අපි අප්‍රේල් වලින් පස්සේ අප්‍රේල් අවසානයේට වගේ මැයි වල වගේ අස්වැන්නේ එන්න මාර්තු මැද වගේ අපි බීජ සිටවන්න ඕනි. ඊගාවට තමයි දෙසැම්බර් මාසයට අස්වැන්නේ එන විදිහට අපි හිටෙව්වොත් ඒ කාලයටත් අපිට වැටකොළු වගාවෙන් හොඳ ආදායමක් ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ කාලයට වැටකොළු මිල යම්තා දුරට 300 400 අතර වගේ පරාසයක පවතිනවා. ඉතින් මේ කාල පරාස දෙක අල්ලලා අපි වගා කළොත් අනිවාර්යයෙන්ම අපි වැටකොළු වගාව තුළින් අපිට ඉතා ඉක්මනින් දියුණු වෙලා ඉතා ඉක්මනින් ගොඩ යන්න මාර්ගයක් හදා ගන්න පුළුවන්. ඉතින් ගොඩාක් අත්දැකීමක් මට මේ වගාව තුළ තියෙනවා. ඒක මම මේ දියුණු වෙනවා මිනිස්සු මේ වැටකොළු වගාව තුළින් වෙනත් වගාවල් වලට සාපේක්ෂව දියුණු වෙනවා මගේ ඇස් දෙකින්ම මම දැකලා තියෙනවා මම විඳලා තියෙනවා. ඒ නිසයි මම ඔයාලටත් කියන්නේ වගාවක් විදිහට වැටකොළු වගාව තෝරගන්න. අනිවාර්යයෙන්ම අපිට දියුණු වෙන්න පුළුවන්. දියුණුව කරා ළඟා වෙන්න පුළුවන්.
වගාවක් තමයි මේ වැටකොළු වගාව කියලා කියන්නේ. ඉතින් මේ වැටකොළු බීජ හිටවල සාමාන්‍යයෙන් සති 2ක් විතර යනකොට වැල් යාම් වෙන්න පටන් ගන්නවා. ඉතින් අපි කරන්න ඕනේ දෙයක් තමයි කණුවක් ආධාරයෙන් මැස්සක් හදලා මේ වැල යාම් කරන එක. මොකද වැටකොළු හැදෙන්නේ මැස්සක් තුල. ඒක තමයි අපිට මේ වගාව තුල තියෙන යම් තරමක අසීරු කාලය. ඉතින් අපි මේ මැස්ස හැදුවට පස්සේ අපිට කන්න 3ක් විතර ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ කන්න 3ක් විතර යනකම් අපිට නැවත මැස්සක් ගැහිීමේ අවශ්‍යතාවය ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මේක ආරම්භයේදී පමණයි අපිට මේක මැස්සක් අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ අපිට 3 වතාවක් විතර නැවත මේ එකම මැස්ස තුල වගා කටයුතු කරගෙන යන්න පුළුවන්. ඉතින් සති 2ක් විතර යනකොට වැල් යාම් වෙන්න යනකොට අපි ඒක කණුව ආධාරයෙන් වැල උඩට යාම් කරන්න ඕනේ. ඊට පස්සේ සාමාන්‍යයෙන් දවසෙන් දෙකෙන් නැවත මේ වැල මැස්සට යන තුරුම අපි මේ වැලට අවශ්‍ය කරන මැස්සට යාමට අවශ්‍ය කරන ඉඩකඩ සලසලා දෙන්න ඕනේ. ඉතින් අපි සාමාන්‍යයෙන් වගාව තුල ඒකට වැල් බඳිනවා කියලා කියනවා. ඊට පස්සේ අපිට මේ වැල් බැඳලා පස්සේ වැල් මැස්සට යාම් කරාට පස්සේ දින 45ක් යනකොට අපිට අස්වැන්න ලබා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් දින 35ක් වගේ වෙනකොට මේ වැටකොළු වගාව තුල මල් පිපෙන්න ගන්නවා. ඉතින් ඒ විදිහට තමයි සාමාන්‍යයෙන් වැටකොළු වගාවක් ආරම්භ කරන්නේ. ඉතින් බැලුමට ඕනම කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේකේ මැස්ස හදන නිසා මේ වගාව ගොඩාක් අමාරුයි කියලා. ඇත්තටම එහෙම නෑ. ඇත්තටම හොඳට දියුණු වෙන්න පුළුවන්. මම වැටකොළු වගාවේ මිනිස්සු දියුණු වෙනවා හොඳින් දැකලා තියෙනවා. ඒ නිසයි කියන්නේ ඕනම කෙනෙක්ට පටන් ගන්න පුළුවන් ගැඹුරු සංකල්ප නැහැ. සාමාන්‍ය බීජයක් සිටුවන ආකාරයට සිටුවලා මැස්සක් හදන එක පමණයි යම් තරමක අසීරු කාර්යයකට තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි අපිට මේකෙන් ලැබෙන දියුණුව ඉක්මනින් අස්වැන්න ගන්න පුළුවන් වෙනවා වගේ විතරක් නෙවෙයි වැඩි ඵලදාවක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඵලදාව අනිත් භෝගවලට සාපේක්ෂව බර හොඳට තියෙනවා. ඉතින් ඒ වගේ ගොඩාක් සුවිශේෂී කරුණ මේ වැටකොළු වගාව තුළ තියෙනවා. ඉතින් අපි ඕනම කෙනෙක්ට පටන් ගන්න පුළුවන් වගාවක් තමයි මේ වැටකොළු වගාව කියලා කියන්නේ. ඉතින් මම ඔයාලටත් කියනවා මේ වැටකොළු වගාවේ අනිවාර්යෙන් දියුණු වෙන්න පුළුවන්. සමහර මිනිස්සු එකම වගාව හැමදාම කරනවා. ඒත් හැමදාම එකම තැන. ඒත් එහෙම නෑ. වැටකොළු වගාව ඔයා එක සැරයක් කරලා හිතුවොත් ඔයා ආයෙ වෙන වගාවලට ඇත්තටම යොමු වෙන්නේ නෑ. ඒ තරම් ඇබ්බැහියක් මේ වැටකොළු වගාව කියලා කියන්නේ. ඇබ්බැහියක් කියන්නේ ඒකෙන් අපිට ලැබෙන ප්‍රතිලාභය වැඩි වෙන තරමට අපේ ඒකට ලැබෙන අපි කරන නැඹුරුතාවය වැඩි වෙනවා. ඉතින් ඒ නිසා තමයි මමත් කියන්නේ වැටකොළු වගාවෙන් අපිට ගොඩාක් ඵල ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒකෙන් අපිට ඉක්මනින්ම දියුණු වෙන්න පුළුවන්. ඉතින් ඉක්මනින් ලක්ෂපතියෙක් වෙන්න ඕනි නම් අනිවාර්යයෙන්ම ඔයත් වැටකොළු වගාව තෝරගන්න. ඉතින් මේ වැටකොළු වගාව තුළ විවිධ පලිබෝධ හානි ඒවා සිද්ධ වෙනවා. අපි ඉතින් ඒවා විවිධ ක්‍රම මගින් පාලනය කරන්න. ඉතින් ඔයාලා දන්නවා මහා පරිමාණයේ වගා කරනකොට අපිට සාම්ප්‍රදායික ක්‍රම වගේ දේවල් පාවිච්චි කරන එක ගොඩක් අමාරුයි. ඒ නිසා රසායනික ක්‍රම අපිට පාවිච්චි කරන්න බෙහෙත් පොහොර පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඉතින් වැටකොළු වගාවේ ඉල්මැස්සගේ හානිය තමයි ප්‍රබල හානියක් විදිහට තියෙන්නේ. ඒකට සමහර අය පොලිතීන් කවර දානවා. සමහර අය එතකොට සුපර් නෙට් කියලා එකක් තියෙනවා. එතකොට සමහර අය බෙහෙත් ගහනවා. ඒ වගේ ක්‍රම මගින් මේ ඉල්මැස්සා පාලනය කරගෙන තමන්ගේ වගාවල් ආරක්ෂා කරගන්නවා. ඉතින් ඕනම් වගාවක පලිබෝධ හානි තියෙනවා. අපි දැනගන්න ඕනේ ඒවා අවම කරගෙන අපේ වගාවන් ඉදිරියට පවත්වාගෙන යන්න. ඉතින් මම අද ඔයාලට කියලා දුන්නේ වැටකොළු වගාව අපේ ජීවිතවලට කොයිතරම් දුරට බලපානවද කියන එක ගැන. ඇත්තටම මේ වැටකොළු වගාව අපේ ජීවිත වෙනස් කරන්න පුළුවන් සම්දිස්ථානයක්. ඒ නිසා ඔයාලත් අදම ඔයාලගේ ජීවිතේ වෙනස් කරගන්න ඕනේ නම් ඔයාලට චූටි ඉඩක් හරි තියෙනවා නම් නිකන් ඉන්නේ නැතිව වැටකොළු වගාව පටන් ගන්න. ඉතින් මම ඔයාලට අර කිව්ව කාල දෙක අල්ලලා වගා කළොත් අනිවාර්යෙන් ඔයාලට වැටකොළු වගාවෙන් ලැබෙන ප්‍රතිලාභය මම කිව්වා වගේම අත්විඳින්නත් පුළුවන් වෙයි. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම like එකක් දාලා comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ වටිනා වීඩියෝ එකකින් නැවතත් හමු වනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.